නම බුද්දාය. අපි අපේ දන්සල YouTube නාලිකාවෙන් අද ඔයාලට පෙන්වන්න යන්නේ අපේ දන්සලේ කටයුතු සිද්ධ වෙන විදිය. එතකොට ඔයාලා මේ දකින්නේ අපේ දන්සල පරිසරයට ඇතුල් වෙන තැන. එතකොට මෙතන සිද්ධ වෙනවා විශේෂ කාරණා කිහිපයක්. මේකෙන් සිද්ධ වෙන විශේෂම කාරණේ තමයි මේ ඉහළින් මීටර් 300ක් ඉහළින් තියෙන ශ්‍රී සත්බුදු මහසෑ විහාරය වන්දනා කරන්න දෛනිකව ඇල්ල කුඹල්වල මහමෙවුනා භාවනා සුපුට විශාල පිරිසක් පැමිණෙනවා. ඉතින් ඒ එන හැමෝටම අපේ දන්සල පරිශ්‍රයේදී දිනපතා ලබා දෙනවා කුරක්කම් කැන් දන්සලක්. අපි ඇතුළට ගිහිල්ලා බලමු දන්සලේ ඇතුලේ කටයුතු සිද්ධ වෙන්නේ කොහොමද කියලා. එතකොට දන්සලට ඇතුල් වෙන අය ඇතුල් වෙන්න ඕනේ මේ පැත්තෙන්. අපි මේ පැත්තේ කාපට් දාලා වෙලා හරි ගස්සලා තියෙනවා. එතකොට ඒ ඇතුල් වෙන අය මෙතනින් ඇතුල් වෙලා කෙලින්ම එන්නේ කැඳේක බෙදන තැනට. එතකොට ඔයාලට පේනවා ඇති මෙතන අපි විශේෂ බොයිලරුවකින් තමයි කැඳේකේ ඒ බෙදන කටයුතු ටික කරන්නේ. ඒක දිනපතා සකස් වෙන කැඳේක බෙදන්නේ මෙතන මේ විශේෂ බොයිලරුවක් තියෙනවා අපි. මේ බොයිලරුවේ එක සැරේ කැඳ ලීටර් 200කට වඩා රඳවන්න පුළුවන්. එතකොට මේ බොයිලරුවෙන් තමයි අපි කැඳේක එන හැමෝටම මෙතනින් අරගෙන දෙන්නේ. එතකොට ඒ එන හැමෝම මෙතන අපි ඩෙස් බංකු දාලා තියෙනවා. ඒ ඩෙස් බංකු වල වාඩි වෙලා එන හැමෝටම නිදහසේ කැඳේක බොන්න පුළුවන් විතරයි පරිසරය හරි ගස්සලා තියෙනවා. අපි දැන් ඇවිල්ලා ඉන්නේ දන්සලේ කුරක්කම් කැඳේක හදන මුළු තැන්ගෙට. අපි ගිහිල්ලා බලමු මේ කැඳේක හැදෙන්නේ කොහොමද කියලා. දවල් දෛනිකව මේ කැඳේක මෙතනට එන සියලු දෙනාටම අපි ලබා දෙනවා. එතකොට දිනපතා සෙනසුරාදා ඉරිදා උදේ 7:30 ඉඳලා හවස 6 වෙනකනුත් ඊළඟට සතිය දවස්වල උදේ 9 ඉඳන් රෑ 8 වෙනකනුත් මේ කැඳේක අපි ලබා දෙනවා. එතකොට මේ කැඳේක හදද්දි අපි පාවිච්චි කරනවා මේකට වර්ග 10ක්. එතකොට මේකට මූලික අමුද්‍රව්‍ය විදියට යොදාගන්නේ අපි කුරක්කම් පිටි. ඊට පස්සේ රටකජු, එනසාල්, මුද්දරස් පලං, වැනිලා, සව්, පිටිකල පොල් කිරි, කැපොළු හාල්, කුරක්කම් පිටි කියන අමුද්‍රව්‍යات ලුණු සීනිත් තමයි පාවිච්චි කරන්නේ. ඊළඟට ඔයාලට පේනවා ඇති මෙතන මේ කෝප්ප හොදනවා. මෙතන තියෙන විශේෂත්වය තමයි මෙතන අපි සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරලා තියෙනවා. මොකද මෙතනට පුංචි ළමයි එනවා. ඊළඟට අසනීප තියෙන වැඩිහිටියෝ දෙවියෝ එනවා. එතකොට මේ සෑම කෙනෙක්ටම තමන් පාවිච්චි කරන කෝප්පේ අපි හොදන්න දෙන්නේ නැහැ. ඒ කෝප්පේ තියන්න වෙනම තැනක් තියෙනවා. එතනින් ඒ අය කෝප්පේ තියලා ගියාට පස්සේ අපේ කාර්ය මණ්ඩලයේ ළමයි මේ කෝප්ප මෙතනට අරගෙන මේ කෝප්ප ඔක්කොම සබන් දාලා හොදනවා. සබන් දාලා හොදලා තමයි කැඳ බෙදෙන තැනට යවන්නේ. මොකද එන අය කෝප්ප හේදුවොත් ඒක සබන් දාලා නිසි පරිදි හේදෙන්නේ නැහැ. ඒ නිසා මේ එන සෑම කෙනෙක්ටම මේ කැඳ එක සෞඛ්‍ය ආරක්ෂිතව බොන්න පුළුවන් විදිහට අපි පරිසරය නිර්මාණය කරලා තියෙනවා. පින්නතුනි ඊළඟට විශේෂයෙන් කියන්න ඕන කාරණයක් තියෙනවා. මේ දන්සලේ අපි දෛනික වේ ණයට කුරක්කම් කැඳේක දෙන එකට අමතරව අපි විශේෂ කටයුතු කිහිපයක් කරනවා. අපි තියෙනවා දන්සල් සේවා අරමුදල කියලා වෙනම නිල ගිණුම් අංකයක්. එතකොට ඒ ගිණුමට සමහර අය මේ දන්සලේ කටයුතු දැකලා ආධාර කරනවා සමාජ මාධ්‍ය හරහා. ඊළඟට මෙතනට කැඳ බොන්නේ ණය සමහර අය බල්ල වෙලා ආධාර කරනවා. එතකොට මේ මුදල් ඔක්කොම අපි බැර කරන්නේ අපේ දන්සල් සේවා අරමුදලට. ඒ දන්සල් සේවා අරමුදලෙන් අපි මාසයකට වතාවක් ලංකාවේ අති දුෂ්කර පාසලක් තෝරගන්නවා. ඒ අති දුෂ්කර පාසල තෝරගෙන අපි මේ පාසල් දරුවන්ට පාසල් උපකරණ කට්ටලයක් දෙනවා. ඒ කට්ටලයට අයිති වෙනවා රුපියල් ලක්ෂ 3ක් වටින අඟල් 55 ස්මාර්ට් බෝඩ් එකයි. ඊට පස්සේ බටහිර තූර්ය වාදන භාණ්ඩ කට්ටලේ, දරුවන්ගේ පොත් බෑග් එකයි, දවල් කෑම එකයි. ඊට පස්සේ අපි යාළුවට දෙනවා අයිස් කෝන් එකක්. එතකොට ඔක අපි මාසයකට වතාවක් 2025 ජුනි මාසෙ දැන් අකණ්ඩව කරගෙන ආවා. ඒකෙදි අපි දැනට වැඩිම වියදම කරලා තියෙන මීගහ කියවල ජාතික පාසල වෙනුවෙන් දිට්ඨ ආපදා විදි හානි වුණා. ඒ පාසලේ තිබ්බ ගොඩාක් භෞතික සම්පත් අපි ලක්ෂ 53ක වියදමක් දරලා ඒ පාසල නැවත ඒ භෞතික සම්පත් ටික නැවත ඒ දරුවන්ට ලබා දුන්නා. ඊට අමතරව තව අපි පාසල් 10කට අධික සංඛ්‍යාවක් මේ වෙනකොට අපි තෝරගෙන ඒ බඩු ලබා දීලා තියෙනවා. ඒත් එක්කම අපි සෞඛ්‍ය සේවාවට දායක වෙනවා. විශේෂයෙන්ම බදුල්ල මහරෝහල මුල් කරගෙන සහ මේ පර්යන්ත රෝහල් මුල් කරගෙන අපි වෛද්‍යවරුත් එක්ක කලින් කරලා සාකච්ඡා කරලා ඒ අවශ්‍ය වෛද්‍ය උපකරණ අඩුපාඩු බලලා අපිට පුළුවන් ආකාරයෙන් අපි දායක වෙනවා. ඉතින් දන්සලෙන් දිනපතා කැඳේක දෙන එකට අමතරව ඊළඟට පොයේ දවසට බත් දන්සලට අමතරව මෙතෙන්ට එන හැමෝටම මේ කැඳේක දීලා අපි ওই පාසල් වලට සෞඛ්‍ය සේවාවටත් ওই විදිහට දායක වෙනවා. ඊළඟට පොයේ දවසට අපි මෙතනට එන හැමෝටම බත් දන්සල දෙනවා. එතකොට පොයේ දවසට ලොකු සෙනගක් මෙහාට එනවා. පොයේ දවසට උදේ 7 ඉඳන් උදෑසන 9 වෙනකන් අපි දෙනවා කිරිබත් දන්සල. ඊළඟට ආයේ දන්සල් ශාලාව වස් කරලා දවල් 11 ඉඳන් පටන් ගන්නවා සිල්ගත් පිරිසට දානි බෙදන්න. 11:45 වෙනකන් ඒ අයට දානි බෙදලා
ආය පැය භාගයක් අස් කරලා ඊට පස්සේ 12යි කාලට පටන් ගන්නවා 12යි කාලෙ ඉඳන් 2:00 වගේ වෙනකම් වන්දනාවේ ආපු අයට බත් දන්සලා අපි දීලා එදා දවසේ පොය දවසේ බත් දන්සලා අවසන් කරනවා. එතකොට මේ විදිහට පොයට එන අයට උදේවරුේ අපේ කිරිබත් දන්සලට ඇවිල්ලා කිරිබත් අනුභව කරන්න පුළුවන්. දහවල් කාලේ එනවා නම් දහවල් 12යි කාලත් දෙකත් අතර මෙතනට එනවා නම් ඒ හැමෝටම බත් දන්සලේ බත් කාලේ යන්න පුළුවන්. ඉතින් එන හැමෝටම අපි හැම වෙලාවෙම උත්සාහ කරන්නේ පුළුවන් උපරිමයෙන් වෙහෙස නිවාගෙන කුසගින නිවාගෙන යන්න පුළුවන් විදිහට තමයි මෙතන අපි පරිසරය සකස් කරලා තියෙන්නේ. ඊළඟට මේ දන්සලේ කටයුතු කෙරෙද්දී අපිට ලොකුම සහාය ලැබෙන්නේ අපේ දන්සලේ ස්වේච්ඡා කණ්ඩායමේ. ඒතර ඔයාලට පේනවා ඉතින් මේ ළමයි කීප දෙනෙක් මෙතන ඉන්නවා. එතකොට දන්සලේ අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය වෙන්නේ ස්වේච්ඡා කණ්ඩායමේ උදව්වෙන්. විශේෂයෙන්ම පොය දවසේ අපි ලබා දෙන බත් දන්සලට ඊළඟට සෙනසුරාදා ඉරිදා සහ කාර්යබහුල දවස්වල නිවාඩු දවස්වල ඊළඟට මෙතනින් එළිය අපි දන්සල් දෙනවා. ඒ දන්සල් වලදීත් හැම එකදීම ස්වේච්ඡා කණ්ඩායමේ ළමයි තමයි ඒකෙදි මහන්සි වෙන්නේ. එතකොට එතන ඉන්නවා අපේ කණ්ඩායමේ ඔක්කොම ඉන්නවා 25ක් 30ක් අතර පිරිසක්. ඒ අතර අධ්‍යාපන කටයුතු හදාරන උසස් අධ්‍යාපනය හදාරන සහ සමහර කීප දෙනෙක් ඉන්නවා රැකියා කරන කීප දෙනෙක්. ඉතින් මේ හැමෝගෙම සහයෝගයෙන් තමයි මේ දන්සලේ කටයුතු දෛනිකව මෙතන සිද්ධ වෙන්නේ.